ආයිබෝවන් හැමෝටම බිස්නස් වීඩියෝ එකක් මේ ටිකේම මම දැම්මේ නැහැ. ඒ රටේ තිබ්බ අයහපත් කාලගුණ තත්ත්වෙත් එක්ක දවස් 10කට පස්සේ මමත් අද තමයි මහරගම් පාන්දර පොලේ බිස්නස් පටන් ගත්තේ. ඉතින් වීඩියෝ එක කරන්න ප්‍රධාන හේතුව තමයි ගොඩක් කට්ටිය මට කෝල් කරලා ඇහුවා මහරගම පාන්දර පොල තියෙනවද කොහොමද ඒකේ තත්ත්වය බඩු ගන්න එනවා නම් කොහොමද කියලා අන්න ඒ පිළිබඳව විස්තර මේ ටික දාන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. මහරගම් පාන්දර පොල සුපුරුදු පරිදි පැවැත්වෙනවා. BOC බැංකුව ළඟ මම පුරුදු විදියට ඉන්නවා. ඒ වගේම තමයි ඕගොල්ලන්ට මේ ඇඳුම් එහෙම ගන්න, තොග ගන්න හැමෝම වෙළඳ මහත්තුරු ඇවිල්ලා ඉන්නවා 190ක් විතර ඇවිල්ලා ඉන්නවා. ටික දෙනෙක් තාමත් නැහැ. ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නේ. ඉතින් එන්න මහරගම් පාන්දර පොලට එන්න පුළුවන් අය අපේ ඔන්ලයින් එකත් පටන් ගන්නවා සඳ වගේ ඉඳලා. මොකද දැන් ඉරිදා සෙනසුරාදා පාර්සල් දැම්මට වැඩක් නැහැ. ඒ නිසා සඳ වගේ නම් පාර්සල් ගන්න පුළුවන්. ඕඩර්ස් ටික දාගන්න පුළුවන් අය WhatsApp කරහා අපි මේ සුපුරුදු පරිදි අපි පැවැත්වෙනවා. එන්න පුළුවන් අය එන්නේ. ඉරිදාට බොහෝ දුරට අපි නැති වෙන්න පුළුවන්. මොකද ඉරිදා පොය අපි එන්නේ නැහැ. නමුත් කස්ටමර්ල කතා කළොත් ඉරිදාට එනවා. ඒ නිසා මේ අපිට කෝල් එකක් දෙන්න. ඔයගොල්ලෝ ඉරිදා එනවා නම් පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරලා එන්න. මොකද සමහර වෙලාවට ඇවිල්ලා අපි හිටියේ නැතත් අපරාධ නිසා